මනි ටියුබ් ඉතින් කියන අලුත් වීඩියෝ එකකින් අදත් ආදරයෙන් පිළිගන්නවා. අද අපි අද මම ඔයාලට පෙන්වන්න හදන්නේ BTC එකේ සහ Ethereum එකේ ඇනලයිස් එකක්. හරි එහෙනම් අපි වැඩි කතා නැතුව අපි යන් වීඩියෝ එකට. මේ විදිහට BTC chart එක දාගෙන තියෙනවා ඔයාලට පේනවා ඇති. මම මේකෙන් පළවෙනියෙන්ම යන්නම් දවසේ chart එකට. ඔයාලට පේනවා ඇති මම මේ resistance line එකයි support line එකයි ගහලා තිනවා. එතනින් මම අයිඩියා කරන්නේ මාකට් එක මෙතන මේ resistance එකට ඇවිල්ලා මෙහෙම උඩට යයි කියලා තමයි. මම මේ පැය 4කින් මේ කහ පාටින් ඇඳගෙන තින්නේ 4කේ support සහ resistance. හරි ගිහින් බලමු පැය 4කින් කොහොමද වෙන්නේ කියලා. ඔයාලට පේනවා දැන් මෙතනින් මෙහෙම පැය 4 chart එකේ අර මම ඉස්සල්ලා 1 day එකේ ඇඳපු support resistance එක ඇතුලේ මේ වගේ මෙහෙම තවත් chart pattern එකක් යනවා. මම ඔයාලට මේ යටින් ඉරි පේනවා ඇත්තේ මේ මම මේ resistance level සහ support level තමයි ඒ වගේ ඇඳගෙන තියෙන්නේ පැය 4 ඒවා. ඉතින් ඔයාලට පේනවා මේ market එක දැන් මෙහෙම කොහොමද යන්නේ කියලා මේ up trend එකක්ද down trend එකක්ද කියලා හොඳට හොයාගන්න පුළුවන්. මෙහෙම මේ BUSD තමයි මේක මේ ඇවිල්ලා තියෙන්නේ මේ උඩ ඉඳන් ඔයාලට පේනවා BUSD මේ මෙතෙන්ට ඇවිල්ලා නැවත මෙතෙන්ට ගිහිල්ලා මෙතන මේ උඩ මම මෙතෙන් ට්‍රේඩ් එකක් ගන්නම් කියලා හිතාන හිටියේ ඒක මට මිස් වුණා. මම දැන් නැවත පාරක් හිතාන ඉන්නේ හිතන විදිහට මේක මේ හරියට එන්නත් පුළුවන් මේ හරිය වැදිලා නැවත මෙහෙම උඩට යන්නත් පුළුවන්. කොහොම හරි නැවත පාරයක් BTC එක මෙහෙම 70 ඒක ඔයාලට පේන ඇති මේ මෙතන ලෙවල් එකක් තියෙනවා. මෙතන මේ තියෙන්නේ රතු පාටින් තියෙන්නේ 1 day එකෙන් එන support level එක. support line නෑ sorry. මෙතනින් මං හිතනවා නැවත පාරක් එක්ක මේක කඩාන මෙහෙම යටට එනවා. ගැටුනොත් මෙහෙම යටට එනවා. එහෙම නැති වුණොත් මේක මෙතන රීටෙස්ට් වෙලා මෙහෙම උඩට යයි කියන බලාපොරොත්තුවකුත් තියෙනවා. මෙතන අපි කොහොම වුණත් මෙතන තමයි හරියට බලාගෙන ඉන්න ඕනේ. හරි අපි මේක ගිහිල්ලා බලමු පැයේ chart එකට වගේ. මේ පැයේ chart එකට ගිහුවම ඔයාලට පේනවා මේ මෙතනින් මෙතන මම chart pattern එක දිහා බලන ඉඳලා මේක මෙතනින් මේ කඩාන බලන්නට ඇවිල්ලා තියෙනවා. නැවත මං හිතනවා මේක මෙහෙම ඇවිල්ලා මේ හරියට එයි කියන අපිට මේ හරියෙන් වගේ ට්‍රේඩ් එකක් බලනවා නම් කන්ෆර්මේෂන් බලලා අපිට මේ ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න පුළුවන්. හරි අපි එහෙනම් ගිහින් බලමු Ethereum එක මොකද කියන්නේ කියලා. Ethereum එකට ආවම Ethereum එකෙත් අපි යන් දවසේ chart එකට බලන්න. Ethereum එකෙත් ඔයාලට පේනවා මේ රතු පාටින් මං ගහලා තියෙනවා resistance line එකක් උඩින් ගහලා තියෙනවා support line එකක්. මෙතනින් ওই විදිහෙන් මං හිතන්නේ මාකට් එක මෙහෙම මෙතන වැදිලා තිබිලා මෙහෙම මෙතෙන්ට ගිහිල්ලා මෙහෙම වෙයි කියලා කියන්න බෑ. මෙතන මේක තියෙන්නේ පැය 4 ඇදිලිව පේනවා ඇති මේකෙන් මේ යන්නේ up trend එකක් කියලා මෙහෙම මේ chart pattern එකත් එක්ක මෙතනින් ඊළඟට අපි බලන් ඉන්න ඕන මේක කොහෙට එනවද කියලා. ගිහිල්ලා බලමු පැය 4 chart එකේ Ethereum මොකද වෙන්නේ කියලා. පැය 4 නුත් පේනවා ඔයාලට මම මේ chart pattern එක මාක් කරගෙන තියෙනවා. ඒකිනුත් ඔයාලට පේනවා මේක මේ down trend එකක් යනවා කියලා හොඳට පේනවා. ඒක හොඳට තේරුම් ගන්න පුළුවන් මේ chart pattern ඇඳලා මම බලලා තියෙනවා. මම trend එක පැහැදිලි කරගන්න තමයි මම මේ විදිහට කරේ. පේනවා ඇති ඔයාලට. පැය 4න් මම බලන ඉන්නේ මේක මෙහෙම මේක මෙතෙන්ට ඇවිල්ලා මෙහෙම මෙතන පොඩ්ඩක් රීටෙස්ට් වෙලා එක්ක උඩ යයිද යට යයිද උතන බලන ඉන්නවා. මෙතනින් පල්ලෙහාට ආවොත් නැවත වාරයක් මෙන්න මේ හරියට මේක වැටෙනවා කියන අයිඩියා එකෙන් තමයි මම ඉන්නේ. මේක හැම අපි බලමු පැයටත් ගිහිල්ලා. පැයට ගිහිල්ලා බැලුවත් ඒ විදිහම තමයි පේන්නේ අපිට. මේක මෙහෙම මෙතන වැදිලා මෙතෙන්ට මෙහෙම ගිහිල්ලා මේක මේ හරියට යන්නත් ඉඩ තියෙනවා. මේක මේ පැය 4 මේ නිලි පාටකින් පේන්නේ ඔයාලට පැය 4 එකේ අර මේ resistance zone එක තමයි තියෙන්නේ. එහෙනම් අදට මම ගිහින් එන්නම්. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට like එකක් දාලා channel එක subscribe කරලා
නොටිෆිකේෂන් බෙල් අයිකන් එක ඕල් දාලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකක් ගෙනපු ගමන් ඔයාලට නොටිෆිකේෂන් එකක් එන්න ගන්න. හරි එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. ජය වේවා.